හෙලෝ කොහොමද ඔයගලන්ට හොඳින් ඉන්නව නේද? මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා මේ hustle with heart. දැන් වෙලාව උදේ 5 විතර ඇති. හඳ තාම පායලා. අද අපි පුංචි ට්‍රිප් එකක් ගිහින් එන්න තමයි හිතාගෙන ඉන්නේ. රුපියල් 5000ක් තමයි අපිට තියෙන බජට් එක. බලමුද අපිට ඒ ගානින් මේ ට්‍රිප් එක ගිහින් එන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් නිවාඩු දවස නිසා රෙදි ටිකක් ඉක්මනට හොදලා වැලට දැම්මා. අපි උදේට කෑම කාලා තමයි ගමන යන්න පිටත් උනේ. ගෙදරින් තමයි කෑම හදාගෙන ගියේ. ෆ්‍රයිඩ් රයිස් එක චිකන් ස්ටූ එකක් තමයි ලෑස්ති කරගත්තේ. ගෙදර තිබුණු බඩු වලින්ම තමයි හදාගත්තේ. ඒ හින්දා වැඩි මුදලක් ගියේ නැහැ. අමතර මුදලක් අපිට වියදම් වුණේ නැහැ. ඉතින් අඩු මුදලකින් ගමනක් යන්න හිතාගෙන ඉන්නවා නම් පළවෙනිම දේ තමයි කෑම ටික ගෙදරින් හදාගෙන යන්න ඕනේ එක. එකකින් අපිට ගොඩාක් මුදලක් ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි ගමන යන්න පිටත් වුණා. මේ අපි යන්නේ අවිස්සාවේල්ලේ තියෙන නාන තැනකට. මේ පැත්තට කියන්නේ කටපහ කියලාලු. ඇත්තටම එතන වතුර ගලාගෙන යන්න බෝක්කු කටවල් 5ක් හදලා තියෙනවා. ඒ හින්දා වෙන්නේ නැති කටපහ කියලා කියනවා ඇත්තේ නේද? අපිට පැයයි විනාඩි 30කින් විතර ඒ තැනට යන්න පුළුවන් වුණා. ජීවිතේ එකම විදිහට ගෙවෙනකොට හරීම කම්මැලි ගතියක් දැනෙනවා. ඔයගලන්ටත් එහෙමද? ඔහේ යන්නම් වාලේ යනවා ගතියක් දැනෙන්නේ නැද්ද? උදේට උයනවා, බබාව ඉස්කෝලේ දානවා, ඔෆිස් යනවා, ආයිත් ඇවිත් හවසට ගෙදර වැඩ ටික කරනවා, උයනවා, නිදා ගන්නවා, ආයිත් නැගිටිනවා. ඒකාකාරීම ජීවිතයක් නේද අපි ගෙවන්නේ. ඇත්තටම හරීම නිදහස් නිස්කලංක පරිසරයක් තියෙන තැනක්. පුද්ගලික රබර් වත්තක් මැද්දේ තමයි මේ තැන පිහිටලා තියෙන්නේ. ඉතින් අපි ගොඩාක් වෙලා වතුරේ නෑවා සෙල්ලම් කරා ගොඩාක් එන්ජොයි කළා. ගොඩාක් මනසට මේ රිලැක්ස් ගතියක් දෙන්න මේ වතුර සද්දේ, මේ කුරුල්ලන්ගේ සද්දේ, මේ ස්වභාවික සද්ද අහගෙන ඉන්නකොට මනසට ගොඩාක් රිලැක්ස් එකක් දැනුණා. ඉතින් ගෙනිච්ච කෑම එහෙමත් කාලා තව චුට්ටක් වෙලා වටපිට එහෙම බලලා අපි එන්න පිටත් වුණා. එහෙනම් අදට ගිහින් එන්න. සුබ දවසක් ඕගලන් හැමෝටම. මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.